සමා වෙන්න සර්. මං ඇත්තට කතා කරේ නැත්නම් එයා අපි ගැන සැක හිතන. මේ පාරනොත් තමසල ගෙවල් වලට යන්න පුළුවන්. ඔව් සර්. මේ පාරෙන් කිලෝමීටර් 3ක් විතර ළඟ. පිටිපස්සේ අක්කේ දාන්න බෑ මේ. පිප්පකට් කාර්ය විදිනවා. වාඩි වෙන්න මහත්තයා. කෑම ලෑස්ති කරලා තියෙන්නේ. උදාම හිතන් ඉන්නේ. ඌව මරණ එකක් නෑ කියලා නේද? මේ ගමනේ ඔක්කොම අන්තිම මොහොත වෙනකන් එහෙම හිතනවා. නැත්තම් මෙච්චර වෙලා උන්ට ඉන්න බෑ. එතකොට දැනගෙන නෙවෙයි දෙන්නේ. හොඳටම දැනගෙන. සර්. වෙපන් එකේ සේෆ්ටි ලොක් එක දාලා නැහැ. ඔව් දාලා නැහැ තමයි යකෝ. තෝ කොහොමද දැක්කේ? දබරද පල්ලෙන්. උන් හිත හදා ගන්නවා ක්‍රම දෙකකට. කොමාරි පැනලා බේරනවා නැත්තම් මරාගෙන මැරෙනවා. මුළු ගමන පුරාම ඌ ලෑස්ති වෙන්නේ ඒකට. අනිත් ක්‍රමය තමයි මේ වයින් නන්දිතට හිතන හේතුව මොකක්ද? මට හිතෙන්නේ වෙනම හේතුවක් සර්. සර්ට හෙට තව තරුවක් හම්බ වෙයි. මට තියෙන එකම තරුවක් නෙවිලා. යුද්ධෙදී අපි වෙඩි තියන්නේ අපිට වෙඩි තියෙන උන්ට. අපි කුලියට දෙකේ ලොකු වෙනසක් නෑ. යට බැඳලා නැද්ද සාදු මහත්තයා? බැලලා. ඉන්නවා සීරෝ එකක්. මොකක්ද අර ලේසියෙන් chance එකක් එන්නේ නැහැ කිව්වේ? සර් එළිය හිටියනම් මං සර්ට උදව් කරනවා. ඔය මොන ක්‍රමයකට දැස්ති වුණත් අන්තිමේදී වැඩේ කෙරෙන්න යන්නේ කියලා දැනගත්තාම ගොඩට දාපු මාළුවා වගේ දඟලන්න පටන් ගන්නවා. සාන් මාතේ හිතෙන්නේ නන්දිත මොන වගේ කෙනෙක්ද?